කොළඹ නගරය අදත් වැසි වලින් තෙත් වෙලා තිබුණා. මිනිස්සු වාහන අතර දිව යනවා, බස් නැවතුම් පොළවල් යට සෙවන සොයනවා. හැබැයි ඒ හැම දෙයකටම වඩා අද කවුරුත් නොදන්නා විදිහට දෙදෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න යන දවසක්. අමන්ති. පොඩි ගමකින් කොළඹට ආපු ලස්සන හදවතක් තියෙන සිහින වලින් පිරුණු ගැහැණු ළමෙක්. ඇයගේ ජීවිතේ ලොකුම සිහිනයක් තිබුණා. දවසක Taman ආදරය කරන මිනිසා සමග සරල සතුටු ජීවිතයක් ගත කරන එක. එදින වැසිහින්දා ඇය බස් එකක් මගහැරුණා. බස් නැවතුම් පොළ යට ඉඳගෙන ඇය තෙත්තුණු කෙස් කැසුවා. එදා තමයි ඇය ඔහුව දැක්කේ. අශීන්. සුදු කමිසයක්, කළු බෑගයක් වැසි බින්දු වලින් තෙත් වෙලා. ඒත් ඔහුගේ මුහුණේ තිබුණේ වැසි වලට වඩා මෘදු සිනාවක්. ඔයාට ටිෂු එකක් ඕනේද? ඔහු අමන්දිට හෙමින් අහලා ටිෂු එකක් දිගුවා. ඒ මොහොතේ අමන්දිට හිතා ගන්න බැරි වුණා ඇයගේ ජීවිතේ ලොකුම කතාව එදා පටන් ගන්න බව. දින ගණනාවක් ගෙවුණා. ඕන් දෙන්න එකම බස් එකේ යනවා කියලා තේරුණා. මුලින්ම හිනාවක්. ඊළඟට සුබ උදෑසනක්. ඊළඟට කතා. අශීන් හිතට ගැළපෙන සරල මිනිසෙක්. ඔහු කියපු දේවල් ලොකු නොවුනත් ඇයගේ හදවතට ළඟා වුණා. අමන්දි, ඔයා වැසි වලට කැමතිද? ඔව්. වැසි එද්දි හිත නිදහස් වෙනවා වගේ. එහෙනම් අපි දෙන්න එකම වගේ. කාලයත් එක්ක ඔවුන්ගේ සම්බන්ධය මිතුරත්වයෙන් ආදිරයට හැරුණා. වැසි දවස්වල කෝපි කඩේකට යාම, ගල් පාරවල් මත ඇවිදිම, අනාගතය ගැන සිහින කතා කරනවා. දවසක අපිට පොඩි ගෙයක් තියේවි. ඒ ගෙදර වැස්ස වැටෙන සද්දය අහගෙන කෝපි බොමු. අමන්දි hina වුණා. මට ලොකු දේවල් ඕනේ නෑ. ඔයා මගේ පස්සේ ඉන්න එක විතරක් ඇති. හැබැයි ජීවිතේ හැමදේම සරල නෑ. අශේන්ට විදේශ රැකියාවක් ලැබුණා. ඔහුගේ සිහිනයක්. ඔහුගේ පවුලේ අයට උදව් කරන්න පුළුවන් අවස්ථාවක්. ඒත් ඒක කියන්න ඔහුට හිත ලැබුණේ නෑ. අමන්දි, මට යන්න වෙනවා. ඇය හිනාවක් කරලා ඇහුවා. කොහෙටද? දුර, බොහෝ දුර. ඒ මොහොතේ ඇගේ හදවත මැරුණා වගේ. හැබැයි ඇය අඩලා නෑ. ඔයාගේ සිහිනය පස්සේ යන්න. මම මෙහි ඉන්නවා. මාස ගණනාවක් ගෙවුණා. ඇමතුම් අඩු වුණා, පණිවිඩ මන්දගාමී වුණා. වැසි දවස්වල බස් නැවතුම් පොළ තවම තිබුණා. හැබැයි අශේන් නෑ. අමන්දිට තේරුණා. ආදරය කියන්නේ සම්පූර්ණයෙන්ම සතුට නෙමෙයි. ඒක ඉවසීමත්. එක් වැසි සවසක ඇය හුරු පුරුදු බස් නැවතුම් පොළ යට හිටියා. වැසි බින්දු පහලට වැටෙනවා. ඔයාට ටිෂු එකක් ඕනේද? ඇය හදවත නතර වුණා වගේ හැරි බැලුවා. අශීන්. වැසි වලින් තෙත් වෙලා. ඒ මුහුණේ මෘදු සිනාව. මම ආවේ ආපහු යන්න නෙමෙයි. මම ආවේ ඔයා ළඟට. ඒත් ඔයාගේ සිහිනය. මගේ සිහිනය ඔයා. ගෙයක් හදන්න පුළුවන්. සල්ලි හොයන්න පුළුවන්. ඒත් ඔයා නැතිව මට ජීවිතයක් නෑ. අමන්දිගේ ඇස්වල කඳුළු වැටුණා. වැසි බින්දුත් එක්ක මිශ්‍ර වෙලා. අද එම බස් නැවතුම් පොළ ළඟ පොඩි කෝපි කඩයක් තියෙනවා. නම Rain and Love. ඒක අයිති අශීන්ට සහ අමන්දිට. වැසි වැටෙන සවසවල ඕන් දෙන්න එකට ඉඳගෙන ගත වුණු දවස් ගැන hina වෙමින් කතා කරනවා. ආදරය කියන්නේ එකිනෙකා අල්ලගෙන ඉන්න එක විතරක් නෙමෙයි. එකිනෙකා වෙනුවෙන් ආපහු හැරෙන්න පුළුවන් හදවතක් තිබීම. වැසි තවමත් වැටෙනවා. හැබැයි අද ඒ වැසි අතර හිත තනි නෑ. සත්‍ය ආදරය කියන්නේ දුරින් ගියත් හදවතින් කිසිදාම දුර නොවන එකයි. ඒ වචන ඇහෙද්දී Rain and Love කෝපි කඩේ බාහිරේ වැසි තවමත් වැටෙනවා. අශීන් සහ අමන්දි හිතුවේ ජීවිතේ දැන් සරලයි කියලා. හැබැයි සතුට දිගටම පවත්වාගෙන යන්න ආදරය විතරක්ම හරියන්නේ නෑ කියලා ඕන් ඉක්මනම ඉගෙන ගත්තා. කෝපි කඩේ මුලින්ම හොඳට ගියා. වැසි දවස්වල ක්‍රවුඩ් එක වැඩි වුණා. ඒත් මාස කිහිපයකට පස්සේ අලුත් මොඩර්න් කැෆේ එකක් ඒ පාරෙම විවෘත වුණා. ලාම්පු, ලයිව් මියුසික්, Instagram ෆෝටෝ කෝනර්ස්. Rain and Love හි පාරිභෝගිකයන් ටික ටික අඩු වුණා. අපිට වැරදුනාද? අමන්දි නිරදව ඇහුවා. අශීන් hina වෙලා කිව්වා. වැරදුනත් එකට ඉන්නවනම් අපි පරාජිතයෝ නෙමෙයි. හැබැයි රෑ වෙද්දී ඔහු නිහඬව ගිනුම් පොත බලනවා. ඇස්වල බරක් තිබුණා. එක් දවසක අශීන්ට බිස්නස් මීටින් එකක් තිබුණා. ඔහු නව ඉන්වෙස්ට්මන්ට් එකක් ගැන කතා කරන්න කාන්තාවක් එක්ක කැෆේ එකක හමු වුණා. ඒක අමන්දි දකිද්දි ඇගේ හදවත සීතල වුණා. ඔයාට මට කියන්න දෙයක් තිබුණේ නැත්ද? ඒ බිස්නස් මීටින් එකක් විතරයි. එහෙනම් මට කියන්න බැරි වුණේ ඇයි?
හොඳට කටා නොවුන වචන, නිහඬව හිඳගත් රෑක්, එකම ඇඳේ දෙපැත්තට හැරී නිදාගත් දෙදෙනෙක්. ආදරේ තියෙන තැනම වචන නැති වුණාම දුර වැඩි වෙනවා. එක් වැසි සවසක රේන් ඇන් ලව් දොර වහලා තිබුණා. අශින් තීරණයක් ගත්තේය. අපි මේක විකුණමු. අමන්දිගේ ඇස් පුලුල් වුණා. මේක අපේ සිහිනය නේද? සිහිනයක් හදන්න සමහර වෙලාවට අලුත් පාරක් තෝරන්න වෙනවා. ඇය නිහඬව හිටියා. ඇයට කැෆේ එකට වඩා වටින්නේ ඔහු. හැබැයි ඔහුට කැෆේ එක වටින බව ඇය දන්නවා. එදා රෑ අශේන් කඩේ අඳුරුම තැනක ඉඳගෙන හිටියා. අමන්දි එතනට එලා. "ඔයාට මාව විශ්වාස නැද්ද?" ඔහු හෙමින් ඇහුවා. "විශ්වාස තියෙනවා. ඒත් මට බයයි. ඔයා ආපහු දුරට යයි කියලා." අශේන් නැගී අත අල්ලගත්තා. "මම එකවරක් වැරදි තීරණයක් ගත්තා. ඒකෙන් ඉගෙන ගත්තා. දෙවනි වර මම යන්නේ නෑ. ඒත් බිස්නස් එක. රේන් ඇන් ලව් කැෆේ එකක් විතරක් නෙමෙයි. ඒක අපේ කතාව. අපේ පළවෙනි හමුවීම. මම ඒක අත්හරින්නේ නෑ." ඔවුන් කැෆේ එක වෙනස් කළා. ලයිව් අකූස්ටික් නයිට්ස්, ලව් ස්ටෝරි වෝල්, කපල්ස් ලගේ කතා ලියන්න, රේන් ඩිස්කවුන්ට්, වැසි දවස්වල ස්පෙෂල් ඔෆර්ස්. සෝෂල් මීඩියා එක හරහා ස්ටෝරි එක ෂෙයාර් කළා. මේ කැෆේ එකේ ආදර කතාවක් තියෙනවා. ටික ටික මිනිස්සු ආපහු එන්න පටන් ගත්තා. එක් වැසි රෑක කැෆේ එකේ ලයිට් සොෆ්ට් වෙලා තිබුණා. බෑග්ග්‍රවුන්ඩ් එකේ ස්ලෝ මියුසික් එකක්. අශීන් මැදට ගියා. "අමන්දි, රේන් ඇන් ලව් පටන් ගත්තේ අපි දෙන්න. මට ජීවිතේම රේන් ඇන් ලව් එකක් හදන්න ඕනේ. ඔයාත් එක්ක." ඔහු රින්ග් එකක් ගත්තේය. "Will you marry me?" වැසි බින්දු ජනීලයට වැටෙනවා. අමන්දිගේ කඳුළු හිනාවත් එක්ක මිශ්‍ර වෙලා. "ඔව්." ආදරය කියන්නේ ගැටලු නැති ජීවිතයක් නෙමෙයි. ගැටලු අතර එකිනෙකා අත් නොහැර ඉන්න හදවතක්. වැසි තවමත් වැටෙනවා. හැබැයි දැන් ඒ වැසි ඔවුන්ගේ නව ජීවිතයට ආශිර්වාදයක් වගේ. රේන් ඇන් ලව් කැෆේ එකේ මැද ෆේරි ලයිට්ස් අතර අමන්දි "ඔව්" කියපු ඒ රෑ ඔවුන්ගේ ජීවිතේ නව පරිච්ඡේදයක් පටන් ගත්තේය. සරණ උත්සවයක්, ලොකු හෝටල් නැහැ. අතිශයින්ම ලාභය ගැන හිතලා කරන ඉවෙන්ට් එකක් නෙමෙයි. වැසි වැටෙන සවසක ගාඩන් එකක සමීප මිතුරන් සහ පවුලේ අය අතර අශේන් සහ අමන්දි ජීවිතේම එකට කියලා පොරොන්දු වුණා. අමන්දිගේ සුදු ඇඳුම වැසි බින්දු වලින් ටිකක් තෙත්තුණා. අශේන් hina වෙලා කිව්වා, "අපේ කතාවට වැසි නැති උත්සවයක් ගැලපෙන්නේ නෑ නේද?" ඇය hina වෙලා අඬලා, "වැසි නැතිව අපි නෑ." විවාහයෙන් පස්සේ ඔවුන් පොඩි නිවසකට ගියා. ජනේලයක් අසල සෝෆා එකක්. පිටතින් වැසි වැටෙන සද්දේ. "දවසක අපිට පොඩි ගෙයක් තියේවි." කාලෙක අශීන් කියපු වචන දැන් සත්‍යයක් වෙලා. ඒ ගෙදර ලොකු ලක්ෂරි දේවල් තිබුණේ නෑ. හැබැයි hinaව තිබුණා, ආදරේ තිබුණා. අදහස් එකට ගැටෙන, ආපහු එකට hina වෙන දෙදෙනෙක් තිබුණා. ජීවිතේ සෑම දවසක්ම සරල නෑ. බිස්නස් එකට තවත් අභියෝග ආවා. ණය ගෙවන්න තිබුණා. ස්ට්‍රෙස් වැඩි වුණා. එක් රෑක අශීන් නිහඬව හිටියා. "ඔයා මට කතා කරන්නේ නැද්ද?" අමන්දි ඇහුවා. "මට බයයි. මම ඔයාට සුදුසු මිනිහාද කියලා." අමන්දි ඔහුගේ අත අල්ලලා කිව්වා, "මට සල්ලි හොයන මිනිහා නෙමෙයි ඕනේ. මට මාව අත් නොහෙරෙන මිනිහා ඕනේ." ඒ වචන ඔහුට ශක්තියක් වුණා. මාස කිහිපයකට පස්සේ අශීන් අමන්දිගේ කටහඬ කම්පණය වෙලා. "අපි දෙන්න විතරක් නෙමෙයි දැන්." ඔහුගේ ඇස් පුලුණා. ඇත්තටම අය hina වෙලා ඔහුගේ අත තම බඩට තැබුවා. වැසි ජනේලයට වැටෙනවා. හැබැයි ඒ රෑ වැසි සද්දයට වඩා ඔවුන්ගේ හදවතේ ධාවනය වැඩි වුණා. වසරක් ගියා. රේන් ඇන් ලව් කැෆේ එකේ කෝනර් ටේබල් එකක පොඩි දියණියක් ඉඳගෙන ක්‍රයොන්ස් වලින් වැසි ඇඳනවා. "තාත්තා, මේ වැසි ඔයාගේද?" අශීන් hina වෙලා කිව්වා. "නෑ මැනික, මේ වැසි අපේ." අමන්දි ඒ දසුන බලලා hina වුණා. කාලයක් තිබුණා ඔවුන් දෙන්න බස් නැවතුම් පොළයට තනිව හිටපු. අද ඔවුන් තුන්දෙනා එකට. ජීවිතේ පර්ෆෙක්ට් නෑ. ආදරේත් පර්ෆෙක්ට් නෑ. හැබැයි එකිනෙකා අත අල්ලගෙන වැසි අතරත් හිරු එළිය හොයන්න පුළුවන් නම් ඒක තමයි සත්‍ය ජීවිතය. රේන් ඇන් ලව් කැෆේ එක තවම තියෙනවා. වැසි තවම වැටෙනවා. හැබැයි දැන් මේ වැසි අතර හිනාවන්, කෝපි සුවඳ සහ පොඩි දියණියගේ හඬ මිශ්‍ර වෙලා. සත්‍ය ආදරය කියන්නේ හමුවීමක් විතරක් නෙමෙයි. එකම වහලක් යට
එකම හදවතක් වගේ ජීවිතය ගත කිරීමයි.